හැම දිනාටම තෙරුවන් සරණයි. බෝසත් විශ්වකර්ම පදනමේ අපේ පින්වත් කෝසල වීරතුංග මහත්මයා විසින් ඓතිහාසික සම්මාල්ගස්කඩ පුණ්‍ය භූමියේ ඉදිරි කාලයේ අඩුපාඩු පැවතුණු දානමය දිනයන් ටික සිව්පස දායකත්ව දිනයන් 60කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොටත් ඉතාම ශ්‍රද්ධාවෙන් බෝසත් විශ්වකර්ම පදනමේ සියලුම සමාජික පිරිස විසින් බාරගෙන ඇති බව අපට දැනුවත් කළා. ඒ වගේම තවත් දින ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳවත් එතුමා අවධානය යොමු කරලා ඒ දින ටිකත් ඔවුන් විසින් බාර ගැනීමට කටයුතු කරන බව මේ වෙනකොටත් දැනුවත් කළා. ඒ අනුව දෛනිකව සිව්පස දායකත්වය වෙනුවෙන් ලබා දෙන රුපියල් 25000ක මුදල අප්‍රේල් 9 වෙනි දින එවැගේම අප්‍රේල් 10 වෙනි දින කියන දින දෙකම මේ වෙනකොටත් සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම අප්‍රේල් 15 වෙනි දින, අප්‍රේල් 21 වෙනි දින කියන දින හතරම වෙනුවෙන් මේ වෙනකොට දායකත්වයක් සප්මල්ගස්කඩ දායක සභාවේ ගිණුම වෙත පරිත්‍යාග කිරීමට අපේ පින්වත් කෝසල වීරතුංග මහත්මයා මේ වෙනකොටත් කටයුතු කරලා තිබෙනවා. ඉතින් අප්‍රේල් 9 වෙනි දින එක්සත් රාජධානියේ මානෙල් හැමල් මහත්මිය, ඒ වගේම අප්‍රේල් 10 වෙනි දිනත් එතුමියමයි, ඒ වගේම අප්‍රේල් 15 වෙනි දින චතුරංග සේනාධීර මහත්මයා, අප්‍රේල් 21 වෙනි දින චතුරංග සේනාධීර මහත්මයාම කියන දින හතර පින්වත් දෙදෙනෙක් විසින් දායකත්වයේ දරලා මේ වෙනකොට ඒ දායකත්වයන් අපේ දායක සභාවේ ගිණුම වෙත පරිත්‍යාග කරලා තිබෙනවා. ඉතින් අපි උතුරු පළාතේ ඊටාම දුෂ්කරව පවත්වාගෙන යන මේ ඓතිහාසික පුණ්‍ය භූමිය මේ වෙනකොට දෙස් විදෙස් ස්වාමීන් වහන්සේලා 19කට වඩා වැඩවසන මේ පුණ්‍ය භූමියේ උදාර සංඝෝපස්ථාන, බුද්ධෝපස්ථාන කටයුතු වෙනුවෙන්, ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ දාන, ගිලම්පස ආදියත්, ඒ වගේම උන්වහන්සේලාගේ අනිකුත් ගිලානෝපස්ථාන කටයුතු, ඒ වගේම අපි දන්නවා උන්වහන්සේලාට වීසා කටයුතු වලදී විතර කොළඹට වඩින්න සිද්ධ වෙන අවස්ථා තියෙන ඒ සියලු දායකත්වයන් වලට තමා මේ සිව්පස දායකත්වයේ සිව්පස මිතුරෝ දෛනික වියදම විදිහට රුපියල් 25000ක දායකත්වයක් මේ විදිහට අපි ලබා ගන්න. ඉතින් ඒ නිසා ඒ සියලුම පින්නතුන්ට කෝසල වීරතුංග මහත්මයා ප්‍රධාන බෝසත් විශ්වකර්ම පදනමේ සියලුම දායක පින්නතුන්ටත් සියලුම සමාජික පිරිසටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත, සෙත ශාන්තිය, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා. මෙලොව ජීවිත වාසනාවන්ත කරගෙන පරලොව සුගති සම්පත් ලැබගෙන මේ ගෝරතර සසරෙන් එතර වෙන්නට මේ උදාරතර පින හේතු උපනිශ්‍ර වේවා, පාරමිතාවක් වේවා කියලා අපි